Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් අද මං අදඤ්ඤන dress එක තමයි මේ අද එළියට. ඉතින් මේ outfit එක මම top එක නම් මං order කරේ තියමු එකෙන්. මේ skirt එක Instagram page එකකින්. ඉතින් මේක මාර comfortable මේ දවස්වල. ඉතින් හරි රස් නෙහි. ඉතින් අපි දෙන්න කියන්නේ අපි ගෙදර කට්ටම යන ඉතින් අපි දෙන්නගේ outfit එක මගේද අපේ දුවගේ අපි මුල්ටම අද ලන්ච් එකකට යන්න තියෙනවා අපේ යාළුවෙක් ගෙදර. ඊට පස්සේ තමයි අද අපට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න තියෙනවා අපේ නංගිට. ඉතින් බලමු අපි එක කොහොමද කරේ කියලා. ඉතින් අපි අද අපේ යාළුවලා ගෙදරත් ඇවිල්ලා එහි ලොකු පිනිජම්පු ගහක් තියෙයි ගෙඩිත් ලොකුයි. එදා අපි යන්න කලින් දවසේ රෑ එහි ගහ ඉත්තක් කඩන් වැටලා තියෙන ගහෙන්. ඉතින් ඇත්තම කිව්වොත් අර පියන කට්ටිය ගෙදර අපේ ලොකු නංගි කට්ටියත් බැංක් එකට යන්න ජම්බු කඩන් යන්න හදන්නේ. ඉතින් කට්ටියම එදා දවසේ ඉතින් මුල්ම උදේවරුවම තමයි ගත වුනේ. ඉතින් අපි ඇවිල්ලා ජම්බු කාලා ඉතින් කට්ටියත් එක්ක පියනවනේ. ඔය එකියත් කැම නම් වරදින්නේ අපට අපේ නන්ද රස්සට අපිට කැම ටිකක් හදලා තියෙනවා. ඉතින් අපි දැන් මේ කැම කන ගමන් තමයි මේ ඉන්නේ. මොකද අපේ නංගිගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකකට අපිට දැන් යන්න තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මෙහින් දවල්ට කාලා දෙක වෙන්න කලින් පිටත් වුණා. ඉතින් අපි කට්ටියම මේ අම්මයි මායි අපේ අක්කයි බබයි කට්ටිය තමයි ආවේ. ඉතින් යාළුවනේ මම අපේ අක්කට කියන්නේ අපි කොච්චර කැලරි ප්‍රමාණයක් ඇඟ ඇතුලට දා ගන්නවද කියලා. පුදුම කැමක් දානේ කන්නේ. ඔයාලත් එහෙමද? අපරාධ කියන්න බෑ අපිට නම් කැමට බෑ කියන්නේ නැහැ. ඉතින් දැන් මෙතනොත් කාලා බඩ පැලෙන බඩ උල්ලලා තියන්නේ. ඉතින් දැන් අපි නංගිගේ බර්ත්ඩේ පාටිට යන්නත් තියෙයි. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. යාළුවනේ මම දැන් මුල්ටම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටිකක් ඕඩර් කරලා තිබ්බේ එයාට gift කරන්න. මොකද එයාගේ බොයිෆ්‍රෙන්ඩ් අනිවාර්යයෙන්ම එයාට මල් ටිකක් දෙන්න. ඒක මොකද ආදරය කරන අය ආසයිනේ වගේ දේවල් වලට. ඉතින් අපි ඒක මේ අම්බලොංග shop එක ලංකා shop එක මට හරියට මතක නැහැ. මොකද අපේ නංගි තමයි මේ දේවල් ගත්තේ වෙන මෙයා. මේ හැමදේම organize කරේ වැඩිපුරම මම ideas දුන්නා. එයා තමයි හැමදේම ගොඩක් හොයලා බලලා හැමදේම කරේ. මොකද නංගිගේ බොයිෆ්‍රෙන්ඩ් මේ හැමදේම අපට බාර දුන්නා. එයා රටේ ඉන්න හින්දා මේ හැමදේම ලස්සනට කරන්න කියලා. ඉතින් එයා කැම්පස් යන හින්දා අපිට යාගේ බර්ත්ඩේ එක කලින්ම සෙලිබ්‍රේට් කරන්න උනා. ඉතින් එයාට gift එකක් ගන්න මම දැන් මේ nails එකේ. මොකද ඉතින් මේ දන්නවනේ ගහලා මේ හරි ආසයි සුකුරුත්තම් දේවල් වලට. ඉතින් වෙන වැඩකට. ඉතින් මම මට පොඩි අවශ්‍ය බ්‍රෂ් වගේක් තිබ්බා. මම ඉතින් ඒ ටිකක් තෝරලා එකම ගත්තා. මොකද මේ අපි ඕවට ගොඩාක් ආසයිනේ. ඔයාලත් එහෙම නේද? මේ ඕවට ගියාම ඉතින් එන්න හිතෙන්නේ නෑනේ. හරි ලස්සන කෙක් දේවල් විතර මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. මේ බලන්න පාට බෝතල් වෝටර් බොටල්ස් තියෙනවා. මේවා ඇත්තටම ක්වොලිටි එක කියන අපේ ශරීරයට හිත කරන දේවල්ද කියලා දන්නේ නැහැ. මොකද මේව ප්ලාස්ටික් දේවල් ගොඩාක් මම දැක්ක ළමයිට ලන්ච් බොක්ස් ඒව දේවල් වතුර බෝතල් ගොඩාක් ක්වොලිටි එකකින් නැතුව හදන හින්දා. ඉතින් ඒ හින්දා ඔය කොච්චර ලස්සන හොඳ දේවල් බලලා ගන්න ඕන. මොකද අපේ ශරීරයට අපි ගන්න හැමදේම. ඉතින් මට අපේ නංගිට ඕනේ මේ ටිකක් එයාට වර්ත් වෙන දෙයක් දෙන්න. එයාගේ කියන්නේ අරගෙන යන්න දැන් කැම්පස් යනකොට ඉතින් මං එයාට අර බෑග් එක තමයි සිලෙක්ට් කරේ. මොකද ඒක මේ එයාට වටින එක මට හිතුණා. මොකද ගොඩක් දේවල් දාන්න යන්න එපා. එයා ටීචර් කෙනෙක්නේ. ඉතින් මං මේ ටිකම අරගෙන මේ ෆ්ලවර්ස් ටික අපි අරගෙන දැන් එන්න හදන්නේ අපේ මේ මොකද අපේ මෙයාත් හරි ආස ෆ්ලවර්ස් වලට. මෙයා අතේ තියාගෙනම ගියා ඔය ටික මේ බලන්න මට දෙන්න තියාගෙන යන්නේ කියලා. මේ ඉතින් ගහලම හරි ආසයිනේ මල් වලට පේනවනේ ඉතින්. මේ මං ඊට පස්සේ අපි දැන් මේ යන්න හදන්නේ අපි පාටි එක සෙලිබ්‍රේට් කරන තැනට. ඔයාලා කවුරුත් දන්න අම්බලන්ගොඩ තමයි ප්ලේස් එක තියෙන්නේ. ඔන්න බලන්න කොහෙද කියලා. අපි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන මොනැල්ලෝ පීස් එකේ පීස් ෂොප් එකේ. ඉතින් ඒක ඇත්තටම ගොඩක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම හැමනිතර අම්බලන්ගොඩ ආවොත් කියන්නේ අපි මේකෙන් කමු පීස් කියලා පීස් ආර්ට් එක ගෙනන්නෙම. ඉතින් අපි දැන් අපට ඕන පීස් ටික ඕඩර් කරා. ඉතින් මේක හරිම වර්ත් දේවල් ඔයගොල්ලන්ට කියන්නේ හොඳ ලොකු පීස් ලාර්ජ් පීසස් උන හරි ලොකු ප්‍රයිසස් එක කියන්නේ ප්‍රමාණය ලොකුයි. ඔයගොල්ලන්ට හොඳට කන්න පුළුවන්. අපේ ලංකාවේ රහට හොඳට තියෙනවා. ඉතින් ඇත්තටම මාර රසයි. ඉතින් බබාලා මෙතන ප්ලේ කරනවා එක ගේම්ස් තිබ්බා. ඉතින් මෙතනින් බේර ගන්න පුළුවන් අපේ කට්ටිය. දැන් තමයි අපේ බර්ත්ඩේ ගර්ල් එන්න ඕන බලන්නකො මොකද වෙන්නේ කියලා.
අපි ඇත්තට මෙයාට ගර්ල්ස් ඩේ අවුට් එකක් එන්න අපි යා කැම්පස් යන කලින් එකතු වෙලා පොඩි පාටි එකක් දාමුයි කියලා ඇත්තට මොකක්වත් දන්නේ නැහැ. මොකද දෙන්නගේ බර්ත්ඩේ එක තියෙන එකම දවසේ හින්දා දැන් එක්සයිට් වෙන මොකද්ද මේ කියලා. මේ තාම හිතා ගන්න බැරුව ඉන්නේ යාට. Yes. Go. Ada Deva. Ada Deva. malu light එක ගන්න. ඇත්තම කිව්වොත් එයාට හිතා ගන්න බැරුණා මොකද්ද මේ ඕනේ කියලා. එයා බලාපොරොත්තු නැති දෙයක් ඕනේ. ඉතින් එයා ඇත්තටම ඇඬුවා මේ ඉන්න මල්ලි එයාගේ බොයිෆ්‍රෙන්ඩ්. ඉතින් එයාත් හැමදේම බලන් හිටියේ. මොකද ආදරය කරන අය මොන හරි දෙයකින් සතුටු වෙනකොට පුංචි දෙයකින් වුණත් හැමෝම හරි ආසයිනේ. ඒක තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔහොම තමයි එදා අපි පාර්ටි එක ලස්සනට ඕගනයිස් කරේ. මොකද පුංචි කාලේ අපිට තිබ්බේ. මොකද එයා කැම්පස් යන හින්දා. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට හරි සතුටුයි එයා මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන. මොකද කෙනෙක්ට සතුටක් වෙන්න ඕනම දෙයකට උදව් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් නේ, ලොකු දෙයක්. ඉතින් මේ ඉතින් අපි කට්ටිය දැන් ඉතින් ෆොටෝ ගන්න වෙලාව ඉතින් මාර මේ අපි කොහොම ලොකු බ්ලොන්ඩ් එකක් තියෙනවා අපේ මේ සෙට් එකේ. අපේ නංගිලා පුංචි කාලේ ඉඳන්ම අපි මේ ඉන්න සෙට් එක. ඉතින් එයාලාගේ හැම සතුටකම දුකදීම අපි එයාලා ළඟින්ම ඉන්නවා. එයාලා අපිටත් එහෙමයි. ඉතින් අපි මේ විදියට පාටි එක කන්ටිනියු කරගෙන යනවා. මොකද මේ දැන් එයාට හෙට තමයි කැම්පස් යන්න තිබ්බේ. මේ එයා ඇත්තටම දන්නේ නැහැ ඉක්මනට යන්න ඕනේ, වැඩ තියෙනවා, ලෑස්ති වෙන්න ඕනේ කිය තමයි ගර්ල්ස් ඩේ අවුට් එකට එන්නම්. මේ ඊට කලින් දවස නම් බෑ, එයාට වැඩ තියෙයි කියලා තමයි කිව්වේ. අපි ඉතින් මේ විදිහට එයාට පොඩි තෑගි ටිකක් ගෙනල්ලා එයාව සතුටු කරා. එදා දවසේ එයාගේ ලස්සන කරන ගොඩක් කියන්නේ අපිට පුළුවන් විදිහට අපි මහන්සි වුණා. ඇත්තටම අපි හිතනවා එයා සතුටු වෙන්නේ නැති කියලා. මොකද මේ එයා වෙනුවෙන් එයාගේ ආදරවන්තයන මේ හැමදේම කරේ. ටික එයාට ගොඩාක් වටිනවා. මේ ඉතින් අපිටත් හරි සතුටුයි. ඉතින් මේ අපි ගත්ත පීස ටික මොකද මනැල්ලෝ පීස කියන හොඳ අපේ ටේස්ට් එකට කන්න පුළුවන් ටේස්ට් එකක් තියෙනවා. අපි ඉතින් අපි කැමති රේන්ජර්ස් එකකින් ගත්තා. මොකද ගොඩක් ෆ්ලේවර්ස් ಜಾති ගොඩක් දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට ඕනම පීස ජාතින් ඕඩර් කරගන්න පුළුවන්. චීස් නම් චීස්, සීෆුඩ් නම් සීෆුඩ්, ඕනම විදියට හැමදේම තියෙනවා. බේකන් නම් බේකන්. ඉතින් හරිම ටේස්ට් එකක් තියෙනවා. අපේ කටේ ලංකාවේ රහ තියෙනවා නේ විදියට හොඳට පිරිසක් තියෙනවා. බඩ පිරෙනකන් කන්න පුළුවන්. ඉතින් එදා ඇත්තම කිව්වොත් අපි ගොඩක් කළා මෙතන කට්ටිය කතා කර මෙයා hina වෙනවා, මෙයා රැවටිච්ච විදිය, අපි පාටි ඕගනයිස් කරපු විදිය. ඉතින් ඇත්තම කිව්වොත් හැමදේම කෙනෙක්ට දෙයක් අර සර්ප්‍රයිස් කියන්නේ අන්නේ ෆීලින් එක දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද කෙනෙක්ට දෙයක් කියලා දෙනවට එක හොඳයි. ඒත් අර එයාගේ හැඟීමක් කවදාද ජීවිතේ මට මෙහෙම දෙයක් වුණා කියන එක ලැබීම ගොඩක් සතුටුයි. ඉතින් අපි කට්ටිය මෙතන පොඩි වෙලාවක් කියන්නේ ටිකක් පැයකට කාලයක් මෙහෙම අපි හිමිට කට්ටියත් එක්ක පොඩි chat එකක් දම කාලය ගත කරා. ඉතින් කෙනෙක්ට මතකයක් ලස්සනට දෙන්න පුළුවන් වෙච්ච එක අපි හැමෝම ගොඩක් සතුටුයි. ඉතින් බලමු එයා මොකද කියන්නේ කියලා අපි මේ කරපු දේ ගැන. අපි අමතක කරේ නෑ අපිට මෙතන රෙස්ටුරන්ට් එකේ මල්ල ගොඩක් හෙල්ප්
කරා. ඉතින් යාලට මේ කේක් යාලට මොකද හොඳ කස්ටමර් සර්විස් එකක් තිබ්බා. මං ඉතින් අපේ නංගිට කිව්වා බර්ත්ඩේ ගර්ල්ලානේ ඔයා දෙන්න මේ කේක් ටික ඒගොල්ලන්ට කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මාරව ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලෝ. ඔයගොල්ලොත් ගිහින් බලන්න. ඔයාලට හොඳ කස්ටමර් සර්විස් එකක් හම්බේවි. ඉතින් ඔක තමයි ඉතින් කෙනෙක්ට හැමදේම බිස්නස් එකක් උනා දිනු වෙන අර මිනිස්සුත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒ දේ ලස්සට කරගෙන යන්න පුළුවන්. නැත්නම් ඉතින් සමහර මිනිස්සු කස්ටමර්ස්ලා ගොඩක් ඩෝන්ට් කෙයා තැනුත් තියෙනවා. මේගොල්ලෝ එහෙම නැහැ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මොනෑල්ල ඔෆිස් එකට මම ඉතින් ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ විතර තමයි අපි කට්ටිය අපේ පාටි එක ඔහොම කන්ටිනියු දැන් අරගෙන යනවා. මොකද මේ එයා තාමත් එක්සයිට් වෙලා ඉන්නේ. මේ එයාට හිතා ගන්න බැරුණා මොකද්ද මේ උනේ කියලා. අපි බලමු එයාගේ මොකද එයා කියන්නේ කියලා අහලා බලමුකෝ. එයාගේ කටින්ම මොනවද එයාට හිතුනේ කියලා. ඉන්නේ අපි පිස්සු වැඩ පියන්න තියන් කොල්ලන්ට අත්තමකෝතින් අපි මාර පුංචි කාලේ ඉඳන්ම හරිම එකමුතුයි. අපි මේ මට වඩා මේ දෙනා අවුරුදු 4ක් බාලයි. ඉතින් මේ මාත් 3ක් බාලයි. ඉතින් අපි පුංචි කාලේම එකටම තමයි ඉන්නේ. මේ ඉන්නේ අපි බලමු මෙයා මොකද කියන්නේ කියලා. මේක තමයි බර්ත්ඩේ එක දැන් මට සර්ප්‍රයිස් වුණා ඉතින් බෑන්ඩුවත් ගයිස් අපි ඔළුම අඬවන්න තමයි. Thank you so much. හැමෝටම එයා ගොඩක් පොයින්ට්ස් දෙන්න ඕනේ මේ වගේ බොයිෆ්‍රෙන්ඩ් තමයි ඉතින් ක්‍රෙඩිට්ස් යන්නේ යාට තමයි ඔක්කොම ටික. ඉතින් අපි ඔක්කොම අපිට පුළුවන් විදිහට සෙලිබ්‍රේට් කරානේ. ඔයාගේ ඕගනයිසින් ඔයාම අපිට මොකක්ද කියන්නේ කියන්නේ? එක්සයිටඩ් මම එක්සයිට් හොදට එක්සයිට්. ඇත්තටම හිතුවේ නැහැ. මං ආවේ මේ ගර්ල්ස් ඩේ අවුට් එකක් මම හිතුවා අක්කගේ මොකක් පොඩි ෆන්ක්ෂන් එකක්. දැන් කෙනෙකුට තමයි මම නෑ ඇවිල්ලා දන්නේ නැහැ. බයි. ගෙදර යන්නයි හදන්නේ.